හින්දු මිත්‍යා කතාවල ස්කන්ද, කාර්තිකේය, මුරුගන්, සුබ්‍රමණියම් වශයෙන් හඳුන්වන කතරගම දෙවියන්ගේ ළමා කාලය බොහොම විශේෂයි. ඔහු කුඩා කාලයේදී වලාකුළු හරහා පැන සතුටු වුණා. ඔහු අකුණු සමග සෙල්ලම් කළා. ඔහු කුණාටු දෙස බලා සිනාසුණා. නමුත් කාලයත් සමග ඔහුගේ ඉරණම පැමිණ තිබෙනවා. ඒ මුළු මහත් ලෝකේටම පීඩාවක් බවට පත් වුණ තාරක අසුරයව විනාශයට පත් කරන්නයි. ඔහු විශාල කඳුමුදුනකට නැග එහිදී දහස් ගණනක් යක්ෂයන්ට පහරදී ඔවුන්ව විනාශ කළා. ඔහුගේ ශක්තිය මුළු ලෝතලයටම විදහා දැක්වුවා. ඔහුගේ පාදයට සියලු දේ සුණු විසුණු වුණා. මේක දැක්ක ඉන්ද්‍ර දෙවියන් කෝපයෙන් ස්කන්ද කුමරු වෙත අකුණු සැරවිසි කළා. හැබැයි ඉන්ද්‍ර දෙවියන් දැනගෙන හිටියේ නෑ ඔහු ස්කන්ද කුමරු බව. නමුත් ස්කන්ද කුමරුවේ කිසිවක් ගණන් නොගෙන සිනාසුණා. පසුව දිව්‍යමය දීප්තියකින් සඛා, විශාඛා සහ නයිගම වශයෙන් ස්වරූප 3කට බෙදී ගියා. ඔවුන් ඉන්ද්‍ර වටකර සූර්යාමෙන් රැස් විහදා ඔහුව ව්‍යාකූල කළා. ඉන්ද්‍ර දෙවියන් පසුබට වුණා. ඔහු ආපසු එන විට හුරුපුරුදු චරිතයක් ඔහු එනතුරු බලා සිටියා. ඒ නන්දි. ස්කන්ද කාලේ එවිල්ලා තියෙන්නේ. දෙවිවරු ඔවුන්ගේ අනදෙන නිලධාරියා එනතුරු බලාගෙන ඉන්නවා. පසුව ස්කන්ද කුමරු නන්දිගේ පණිවිඩිය ලබාගෙන සිය දෙමව්පියන් හමුවීමට යයි. මුළු පරිසරයම ඔහුව අපේක්ෂාවෙන් සිටියා. රම්භාවැනි අප්සරාවන් ප්‍රීතියෙන් නැටුවා. ඍෂිවරු, දෙවිවරු ඔහුගේ පැමිණීමට සතුටු වුණා. සිය පුතුගේ පැමිණීම ගැන අසා පාර්වතී දේවිය ඔහු එනතුරු සතුටින් මග බලා සිටියා. ශිව ආඩම්බරයෙන් තම පුතාව වැළඳගත්තා. දෙවිවරු ඔවුන්ගේ වටිනා වස්තු ස්කන්දට තෑගි කළා. සූර්යයා විසින් සිතුවාට වඩා වේගයෙන් ගමන් කළ හැකි රථයක් තෑගි කළා. කුබේර දිලිසෙන සෙංකෝලය ලබා දුන්නා. ඉන්ද්‍ර තම තේජාන්විත ඇතාවන ඓරාවත ලබා දුන්නා. ශිවා ඔහුගේ දුන්න ලබා දුන්නා. විෂ්ණු විසින් දිව්‍ය හමුදාවන්හි උත්තරීතර අනදෙන නිලධාරියා වශයෙන් ඔහුට කිරුළු පැළදුවා. මේ වෙනකොට ඈතින් රාක්ෂසෙවණලි බලකොටුවේ ඉන්න තාරක අසුර රජුට ස්කන්ද කුමාරයා ගැන ආරංචිය ලැබිලා තිබුණා. ඔහු බලවත්, ශක්තිමත්, යකඩ වැනි අත්පා ඇති අසුර හමුදාවක් හදලා තිබුණා. මහීගංග සහ මුහුද එක්වන ස්ථානයේදී අවසාන යුද්ධය ආරම්භ වුණා. ස්කන්ද කුමරු යුද්ධයේ නායකත්වය දුන්නා. ඒ වගේම ඉන්ද්‍ර, වරුණ සහ අනෙකුත් දෙවිවරු ඔහු වටා සිටිමින් යුද්ධයේ පෙරමුණ ගත්තා. යුධ බෙරහඬ ගිගුරුම් හඬක් මෙන් දෝංකාර දුන්නා. දෙපාර්ශ්වයම සිංහයන් මෙන් ගර්ජනා කරමින් සටන් කරන්න පටන් ගත්තා. ඊතලවලින් අහස වසා ගත්තා. ගංගා ජලය ලේ පාටට හැරුණා. ඉන්ද්‍ර දෙවියන් තාරක අසුරයා සමග සටනට පැමිණියා. තාරක අසුර රජු පළමු සැරයේදී බිමට වැටුණත් නැවත නැගිටලා ඉන්ද්‍රට පහර දුන්නා. එම ප්‍රහාරයෙන් ඉන්ද්‍ර අඩපණ වුණා. ඒකෙන් උනේ දෙවිවරු තවත් පැකිලුණ එකයි. ඒ අවස්ථාවේදී ශිවගේ දරුණු සේවකයා වූ වීරභද්‍ර තාරකව විනාශ කිරීමට පැමිණියා. එම ප්‍රහාර සියල්ල තාරක විද දරාගත්තා. අන්තිමට කෝපයටපත් වීරභද්‍ර නැවත ප්‍රහාර කරන්න සැරසිද්දී ශිව ඔහුව නැවැත්තුවා. නවතින්න වීරභද්‍ර. ඒ ඔබේ සටන නොවේ. පියා ආරම්භ කළ දෙය පුතා අවසන් කළ යුතුයි. මේ අවස්ථාවේ තම දෙමාපියන් ඉදිරියේ වැඳ වැටි ඔවුන්ගෙන් ආශිර්වාදයගෙන ස්කන්ද කුමරු අසුරයා සමග සටනට පැමිණියා. අවසාන ද්වන්ද සටන ආරම්භ වුණා. අවසානයේ ස්කන්ද කුමරු අසුරයාව පරාජය කළා. ඔහු අසුරයාගේ හදවත සිදුරු කළා.
අසුර රජුගේ පරාජයත් සමග අසුර සේනාව පලා ගියා. මුළු මහත් ලෝතලයටම පීඩාවක් වුණ තාරකාසුරගේ පරාජයත් සමග දෙවිවරු ප්‍රීතිഘോഷා කළා. කෛලාසයට ආපසු පැමිණි ශිව සහ පාර්වතී තම පුතුව වැළඳගත්තා. ස්කන්ධ කුමරු සිය වගකීම ඉටු කළා පමණක් නොව විනාශයට යන්නට තිබුණ ලෝකය අසුරයන්ගෙන් බේරගත්තා. එබැවින් ස්කන්ධගේ නාමය අමරණීයයි. එම නාමය දේශ දේශාන්තර යුගයෙන් යුගය දෝන්කාර දුන්නා. ඔහු පුරාවෘත්තයක් බවට පත් වූයේ ඒ නිසයි. තවත් රසවත් කතාවකින් අපි නැවත හමුවෙමු.